සාමාන්‍ය ලංකාවේ කාර්යාලයක සේවය කරන රජයේ හෝ වෙන්න පුළුවන් පෞද්ගලික හෝ වෙන්න පුළුවන් ඒ සේවය කරන මහත්මීන් ගත්තාම 160කට වඩා අධික ප්‍රමාණයක් අධික අවදානම් තත්ත්වයක ඉන්නවා ඒ අය රෝගී තත්ත්වවලට ගොදුරු වෙන්න. ඉතින් ඒ නිසා මම හිතුවා මේ පිළිබඳව කතා කළ යුතුයි කියලා. මොකද මේ හා සම්බන්ධව මට අත්දැකීම් තියෙනවා මා වෙත පැමිණෙන රෝගීන් වගේම අපි සාමාන්‍ය එක එක ප්‍රොජෙක්ට්ස් එහෙම නැත්නම් එක එක ව්‍යාපෘති කරනවා විවිධ ආයතන සම්බන්ධ වෙලා දේශන වගේ දේවල් කරනවා. ඒ හා සම්බන්ධව මට ලැබිච්ච අත්දැකීම් එක්ක මම දන්න දෙයක් තමයි මේ අය අධික අවදානම් තත්ත්වයක ඉන්නවා නුදුරු අනාගතයේදීම රෝගීන් බවට පත් වෙන්න. ඉතින් මේ තත්ත්වය දිගින් දිගටම ගියොත් එහෙම රෝගී පිරිස වැඩි වෙනවා. ඉතින් ඒ තත්ත්වය වළක්වා ගන්න යම්කිසි දෙයක් කරන්න ඕනේ කියලා හිතුන නිසා තමයි මේ වැඩසටහනින් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය ලංකාවේ යම්කිසි කාර්යාලයක සේවය කරන සේවක මහත්මීන්ගේ දිනචර්යාව ගැන අපි අධ්‍යයනය කරොත් අපිට දකින්න පුළුවන් මේ වගේ දෙයක්. උදෑසන අවදි වෙලා ආහාර පිළියෙල කරගන්නවා. ඊට පස්සේ ආහාරත් අරගෙන හෝ ඒ ආහාර නැතුව ඒ පුද්ගලයන් එනවා තමන්ගේ රාජකාරී වලට බස් එකේ වෙන්න පුළුවන් ට්‍රේන් එකේ වෙන්න පුළුවන් තමන්ගේ වාහනේ වෙන්න පුළුවන් එහෙම එනවා. එහෙම ඇවිල්ලා සමහර විට ඒ අය වැඩ පටන් ගත්තට පස්සේ කන්න වෙලාවක් නැහැ. ඒ නිසා බොහෝ විට කරන්නේ උදේ කෑම එක මග හරිනවා. ඉතින් එහෙම කරන්නේ නැත්නම් මේ අය කරන්නේ 10 මාට විතර මේ උදේ කෑම එක කනවා. ඒ උදේ කෑම එක වෙනුවට සමහරු කරන්නේ කැන්ටින් එකේ මොන හරි අරගෙන මොන හරි දෙයක් කනවා. නැත්නම් අර පාරේ එනකොට ගත්ත මොන හරි දෙයක් කනවා. ඉතින් එහෙම කාලා ඊට පස්සේ දිගටම වැඩ කරනවා. මේ වැඩ කරගෙන ගිහිල්ලා දවල්ට මොනවද කරන්නේ? අර දවල්ට ගෙනාපු බත් එක තියෙනවා නම් ඒක දිග ඇරගෙන කීප දෙනෙක් එකතු වෙලා කනවා. ඒ කද්දිත් Tamanගේ ශරීරයට අවශ්‍ය දේවල්, Tamanට කැමති දේවල් විතරක් නෙමෙයි අර හිතෙන සෑම දෙයක්ම එතන තියෙන සෑම දෙයක්ම කනවා. එහෙම කාලා හවස් වරුවේ මොකද්ද වෙන්නේ? හවස් වරුවේ බොහෝ විට මේ කාර්යාලවල සංස්කෘතියක් තියෙනවා මේ තේ එකක් බොනවා මොන හරි දෙයක් කාලා. ඉතින් අන්න ඒ අවස්ථාවට මොන හරි බර්ත්ඩේ පාටි එකක් තියෙනවා නම් එහෙම නැත්නම් බාහිර පුද්ගලයෙක් මොන හරි පාටි එකක් දුන්නා නම් එහෙම නැත්නම් රිටයර්මන්ට් පාටි එකක් මොන හරි ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒ පාටි එකෙන් මොන හරි දෙයක් ලැබෙනවා. බොහෝ විට කේක් වගේ දේවල් තමයි ලැබෙන්නේ. එහෙම නැත්නම් දැන් සමහර අය පුරුදු වෙලා තියෙනවා මොන හරි දෙයක් ඕඩර් කරගන්න. මේ ඕඩර් කරගෙන කන්නේත් බොහෝ විට අර ජංක් ෆුඩ් එකක්. ඒ වගේ දෙයක් ගත්තට පස්සෙත් අපේ ශරීරයට කැලරි ගොඩාක් එකතු වෙනවා. දැන් සාමාන්‍ය කාර්යාල සේවක මහත්මීන් ඊළඟට කරන්නේ ආපහු කාර්යාලේ වැඩ කරනවා. ඉතින් මේ විදියට කරලා නැවත ගෙදර යනවා. දැන් උදෑසන ආපු කෙනාට මේ සූර්යාලෝකයටවත් නිරාවරණය වෙන්න කිසිම අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ අපේ ශරීරයට විටමින් D වගේ දේවල් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ ආහාර වේලේ කිසිම අවස්ථාවක අපි දැක්කේ නැහැ පළතුරක් තියෙනවා. කිසිම අවස්ථාවක අපි දැක්කේ නැහැ නට්ස්, කජු, රටකජු, ආමන්ඩ්ස් වගේ නට්ස් ටිකක් තියෙනවා. ඉතින් ඒ නිසා මෙයාලගේ ශරීර තුලට අපිට අත්‍යවශ්‍ය වන විටමින්, ಖනිජ වගේ දේවල් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අයගේ දේහය තුල මේ හිඩන් හංගර් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මයික්‍රෝ නියුට්‍රියන්ට් ඩෙෆිෂන්සිස් වගේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ විටමින්, ಖනිජ වගේ දේවල් වල ඌනතාවයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අධික විදියට කැලරි ඇතුළත් වෙනවා. මේ අය කොහොම හරි මොනවා හරි දෙයක් කනවා. ඉතින් ඒ නිසා ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර කැලරි එකතු වෙනවා. ඒකට හේතුව මෙයාලා ඉඳගෙන ඉන්නේ. මේ රාජකාරිය බොහෝ විට ඉඳගෙන කරන නිසා ඒ අයගේ ශක්ති දහනය ගොඩක් අඩුයි. ඒ නිසා අවශ්‍ය ශක්ති ප්‍රමාණයට වඩා ලැබෙන නිසා දේහය තරබාරු තත්ත්වයටපත් වෙනවා. ඉන්සියුලින් රෙසිස්ටන්ස් වගේ තත්ත්ව ඇති වෙනවා. ෆැටි ලිවර් වගේ රෝගී තත්ත්වවලට ගොදුරු වෙන්න පුළුවන්. දියවැඩියාව වගේ රෝගී තත්ත්වවලට ගොදුරු වෙන්න පුළුවන්. නුදුරු අනාගතයේදී පිළිකා වගේ රෝගී තත්ත්වවලට පවා මේක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ අයව බේර ගන්න ඕනේ. ඒ අයව බේර ගන්න අපට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් ඔබත් රජයේ නිලධාරියෙක් වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතනයක නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඔබේ ආයතනය තුල මේ දේ වෙනස් කරන්න එකම පුරුක ඔයාට වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මේ මුල් පුරුකත් එක්ක බැඳිලා අපිට මේ සම්පූර්ණ පද්ධතිය වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මොන වගේ වෙනස්කම් අපිට කරන්න පුළුවන්ද? ඔබ මේ වැඩසටහන් නරඹන්නේ යම්කිසි බලයක් තියෙන කෙනෙක් නම්, ඔබේ කාර්යාලය වෙනස් කරන්න පුළුවන් කෙනෙක් නම් ඔබට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඊළඟ මීටින් එකක් මොන හරි තියෙනවා නම් ඒ මීටින් එක ස්ටෑන්ඩින් මීටින් එකක් බවට පත් කරන්න. ඒ කියන්නේ හිටගෙන මේ මීටින් එක තියන්න. ඉතින් අර අපි බොහෝ විට කරන්නේ ඉඳගෙන මීටින් එකක් තියලා එතනත් කතා කරලා ඊළඟට අපි කරන මොන හරි දෙයක් එතනත් බොන්න දෙනවා නම් කන්න දෙනවා නම් කාලා පිටත් වෙලා යන එක තමයි කරන්නේ. එහෙම කරන්නේ නැතුව හිටගෙන කරන මීටප් එකක් තිබ්බොත් එහෙම ඒක වඩාත් වැදගත් වෙයි අපේ ශරීරයට. ඊළඟ කාරණේ තමයි ඔබේ කැන්ටින් එකට ඔබට බලපෑමක් කරන්න සිද්ධ වෙනවා. දැන් කැන්ටින් එකේ මුදලාලි රෝල්ස් පැටිස් වගේ දේවල් විකුණන්නේ ඇයි? ඔබ මිලදී ගන්න නිසා. ඔබ ගිහිල්ලා මේ කැන්ටින් එකට කිව්වොත් පළතුරු වගේ දෙයක් තියලා තියන්න. එතනදී විශේෂයෙන්ම අර සීනි වැඩිපුර අන්තර්ගත වන පළතුරු වගේ නෙමෙයි.
කෙසෙල් ගස්ලබු අඹාන්නාසි වගේ පළතුරු නෙමෙයි. සාමාන්‍ය මේ සීනි ගතිය අඩු වෙරළු වගේ දේවල්, නෙල්ලි වගේ දේවල්, ඒ වගේන් සැලඩ් වර්ග හදලා තියන්න පුළුවන්. අච්චාරු වර්ග හදලා තියන්න පුළුවන්. ඒ වගේ දෙයක් ඔබ පාවිච්චි කරොත් අන්න අර අපි කියපු විටමින් කනිජ වගේ දේවල් අපේ ශරීරයට ලැබෙනවා වගේම අධික විදියට කැලරි එකතු වෙන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි ඔබ ලන්ච් එක ගද්දී ඔබේ ආහාරය ඔබ නිවසින් සකස් කරගෙන එනවනේ. ඒක බැලන්ස් ඩයට් එකක්ද බලන්න. ඉතින් මේ බැලන්ස් ඩයට් එකක් විදියට සකස් කරගෙන කැලරි අඩුවෙන් අරගෙන ආවොත් එහෙම ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ශරීරය ආරක්ෂා කරගන්න. අර එකතු වෙලා ඔක්කොම කන්න ගත්තට පස්සේ ඒකේ කන්ට්‍රෝල් එකක් නැති වෙන නිසා ඉක්මනින්ම ලෙඩවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඊළඟ කාරණේ තමයි අපි මේ කෑම කෑවට පස්සේ අපිට පුළුවන් පොඩි වෙලාවක් අරගෙන මිනිත්තු 15ක් විතර ඇවිදීම කරන්න. මෙන්න මේ වෝකින් කියන එක අපි පටන් ගත්තොත් එහෙම ඔයාගේ කාර්යාලයේ ඉන්න හැමෝම මේක කරන්න පටන් ගනී. ඉතින් කීප දෙනෙක් එකතු වෙලා ඇවිදින යම්කිසි ස්ථානයක් වෙන් කරගෙන මිනිත්තු 15ක වගේ කාලයක් ඇවිදීම කරොත් එහෙම මේ කාර්යාලය ඇතුලේ හෝ අපිට පුළුවන් වෙනවා යම්කිසි ශක්ති ප්‍රමාණයක් හානි කර ගැනීම කරන්න. ඒ විතරක් නෙමේ සාමාන්‍ය කාර්යාලයක් ඇතුලේ වැඩ කරගෙන යද්දී අපිට වතුර බොන්න අමතක වෙනවා. ඒ වගේම සාමාන්‍ය AC කාමර ඇතුලේ තමයි බොහෝ විට මේ කාර්යාලය දැන් තියෙන්නේ. මොකද අධික උෂ්ණත්වය නිසා. එතකොට අපි වතුර හරියට බිව්වේ නැත්නම් මොකද වෙන්නේ? අපි ඩිහයිඩ්‍රේට් වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ජලය ප්‍රමාණවත් පරිදි බොන්න ඕනේ. AC කාමරයක ඔබ ඉන්නෝ නම් තරමක් දුරට වැඩිපුර අපට වතුර බොන්න සිද්ධ වෙනවා. ඒක ගැන අවධානය යොමු කරලා තරමක් වැඩිපුර ජලය එකතු කරගන්න ඕනේ. ඒ වගේම ඔබට පුළුවන් බෝතලයක් අරන් ගිහිල්ලා ඔබ මොනිටර් කරන්න ඔබ දවසකට කොච්චර ප්‍රමාණයක් බිව්වද කියලා. අපි නැත්තම් අපි දන්නේ නැහැ කොච්චරක් බිව්වද කියලා. අපිට ඒක බොන්න නැගිටලා යන්න බැරි වෙන්න පුළුවන් අපේ වැඩත් එක්ක. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් බෝතලයක් ගෙනලා ළඟ තියාගෙන ඒක බිබී වැඩ කරගෙන යන්න. ඉතින් ඒ විදිහට ඔබේ ශරීරය ගැන ඔබ හිතන්න ඕනේ. ඒ වගේම ඔබ රාත්‍රියේදී ගෙදර ගිහිල්ලා කන කෑම එක ගැනත් හිතන්න ඕනේ. අධික විදියට කැලරි එකතු වෙන්නේ නැති වෙන විදියට ඔබ කෑම ගත්තොත් එහෙම ඔබේ ශරීරයට සිදුවිය හැකි හානිය අඩු වෙනවා. මොකද ඔබ රාත්‍රියේ ගෙදර ගියාට පස්සේ ඔබට සිද්ධ වෙනවා නිදා ගන්න. ඊට පස්සේ ඔබ වැඩ කරන්නේ නැහැ. ඉතින් නැවත උදෑසන තමයි අවදි වෙන්නේ. ඒ නිසා ඔබ වැඩිපුර රාත්‍රියට ආහාර ගත්තොත් එහෙම ඒකත් ශරීරය තුළ තැම්පත් වීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරලා කටයුතු කරන්න ඕනේ. වගේම දේහ බර නිවැරදිව පවත්වා ගැනීමට කටයුතු කරන්න ඕනේ. ඒත් එක්කම මේ කාර්යාලවල විවිධ උත්සව සංවිධානය කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ගේන ආහාර වර්ග මොනවද කියලා අපේ ශරීරයට හිත කරන ආහාර අපි යොදා ගන්න ඕනේ. කැන්ටින් එකේ මේ හිතකර ආහාර යොදා ගන්නවා කියලා මම අදහස් කරන්නේ ආදි කාලේ අපි ආහාරයට ගත්ත මේ තලප වගේ දේවල් ගෙනල්ලා තියන්න, පිට්ටු වගේ දේවල් ගෙනල්ලා තියන්න කියලා. අපිට අවශ්‍ය වෙනවා මේ ඕනම ආහාරයක් ගන්න ප්‍රමාණ ගැන සැලකිලිමත් වෙලා බැලන්ස් ඩයට් එකක්ද තියෙන්නේ කියන එක අපි සැලකිලිමත් වෙලා ආහාරයට එකතු කරගන්න. ඒ විදිහට ආහාර ගන්නවා වගේම ඔබ ඔබේ ආයතනයේ යම්කිසි ප්‍රධානියෙක් නම් ඔබට පුළුවන් මේ අයගේ සෞඛ්‍ය පිළිබඳව වැඩසටහන් සංවිධානය කරන්න. උදාහරණයක් විදිහට ඔබගේ ආයතනය තුල කරන්න පුළුවන් මොන හරි සෞඛ්‍ය කඳවුරක්. ඒ අයගේ රුධිර සාම්පල් පරීක්ෂා කළා, ඒ වගේම සීනි මට්ටම් වගේ දේවල් පරීක්ෂා කළා, ඒ අයගේ උස බර වගේ දේවල් පරීක්ෂා කළා. යම්කිසි ගැටලුකාරී තත්ත්ව පවතිනවා නම් ඊට අදාළ වෛද්‍ය වෘත්තිකයෙක් ගෙනල්ලා ඒ අයට යම්කිසි උපදේශයක් දීලා මේ වගේ ප්‍රෝග්‍රෑම් ඕගනයිස් කරොත් එimhe ඔබේ ආයතනයේ ඉන්න හැමෝම ආරක්ෂා කරගන්න පුළුවන්. ආයතනයේ ඉන්න සියලු දෙනා ලෙඩු නම් මොකද වෙන්නේ? ආයතනයේ ඉස්සරහට දුවන්නේ නැහැ. ඉතින් ඒ නිසා ශරීර සෞඛ්‍ය කියන එක අංක 1. ඉතින් ඒ නිසා ඔබේ ආයතනයේට මේ කරුණු එකතු කරගත්තොත් එimhe ඔබේ ආයතනයේ ඉන්න මහත්මීන් අනිවාර්යයෙන්ම හොඳින් වැඩ කරන ජවයකින් යුක්ත රෝගවලින් තොර පිරිසක් බවට පරිවර්තනය වෙයි. ඔබේ ආයතනය දිනින් දිනම දියුණුවටපත් වෙයි. ඔබේ ආයතනයේ කාර්යක්ෂමතාවය වැඩි වෙයි. ඉතින් මම හිතනවා මේ කරුණු ඔබේ ජීවිතයට වැදගත් වෙනවා වගේම අන් අයගේ ජීවිතයට වැදගත් වෙයි කියලා. ඒ නිසා අන් අය අතර ෂෙයා කරලා මේක දැනුවත් කරොත් එහෙම අපේ මුළු ලංකාවම ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි. තවත් අරුත්බර වැඩසටහනකින් හමු වෙමු. ඔයා බර අඩු කරගන්න හොය ඉන්න කෙනෙක්ද? බෙහෙත් බිව්වත් සීනි පාලනය වෙන්නෙම නැද්ද? ඔයාට ෆැටි ලිවර් කියලා ඩොක්ටර් කිව්වද? කොලෙස්ටරෝල් අඩු කරගන්න වෙයි කියලා වෝනින් එකකුත් දුන්නද? පීරියඩ්ස් අක්‍රමවත් වෙලාද? වකුගඩු රෝගයෙන් පෙළෙන නිසා හැම දෙයක්ම කන්න එපා කිව්වද? ඔයා කෙට්ටු වැඩි කියලා හැමෝම කියනවද? මේ වගේ ප්‍රශ්න ඔයාටත් ඇති. මේ සියල්ලටම විසඳුමක් දෙන්න තමයි Nutrainpo online clinic එක තියෙන්නේ. www.nutrainposl.com වෙබ් අඩවිය හරහා ඔබේ අවස්ථාව දැන්ම වෙන් කරවා ගන්න.